මූ තමයි ඩයල් එක. මේ ඉන්නේ පාකිස්තානයේ ආරක්ෂක ඇමති. රටේ ආරක්ෂක ඇමති කෙනෙක් වුණා කියලා මෙයා ඒ රටේ වෙන කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. යුද්ධේ වෙන කිසිම දෙයක් ගැන දන්නෙත් නැහැ. එතකොට හිතන්න වෙනවා රටේ ආරක්ෂක ඇමති දන්නේ නැති මේ යුද්ධේ කරන්නේ කවුද කියලා. අද වෙනකොට ඉන්දියාව හා පාකිස්තානයේ අතරේ සටන් විරාමයක් ඇවිල්ලා තියෙනවා. බලමු මේ සීන් එක මොකක්ද කියලා. මෙහෙමයි පටන් ගන්නේ. අප්‍රේල් 22 ඉන්දියාවේ කාශ්මීරයේ පෙහෙල්ගාම් කියන ප්‍රදේශයට එනවා පාකිස්තානයේ ඉඳන් TRF කියන ත්‍රස්තවාදී කණ්ඩායම. මේගොල්ලෝ ඇවිල්ලා පෙහෙල්ගාම් වල සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂක අංශ වලින් නෙමෙයි, හමුදාවෙන් නෙමෙයි, සාමාන්‍ය ජනතාවගෙන් අහන ප්‍රශ්නයක් තමුන් මොන ආගමේද කියලා. උත්තරේ ඒගොල්ලන්ගේ ආගම නෙමෙයි නම් ඒ මිනිස්සුන්ට ඒ වෙලාවෙම වෙඩි තියලා මරලා දානවා. මේ විදිහට අප්‍රේල් 22 මිනිස්සු 26ක් මරනවා මේ TRF ගෲප් එක. මේක සම්පූර්ණ ත්‍රස්තවාදී ක්‍රියාවක්, සාමය බිඳහෙලන්න කරපු ක්‍රියාවක් සහ ප්‍රොවොකටිව් ඇක්ට් එකක්. ඒ කියන්නේ අවසන්න කරපු වැඩ. ඉන්දියාව මේ කරපු වැඩට රිටර්න් එකක් විදිහට හඳුනාගත්ත ත්‍රස්තවාදී මූලස්ථාන 9කට මිසයිල් ගහනවා. ත්‍රස්තවාදී මරුවා මොකද්ද තියෙන අවුල? මේකයි අවුල. මේ හඳුනාගත්ත මූලස්ථාන 9 තියෙන්නේ කාශ්මීර විතරක් නෙමෙයි. සමහරක් ඒවා පාකිස්තානයේ ඇතුළතක් තියෙනවා. එතකොට ඉන්දියාව මිසයිල් ගහලා තියෙන්නේ ඉන්දියාවේ බල ප්‍රදේශයෙන් එපිට තිබ්බ පාකිස්තානයේ ඇතුළත. ඉන්දියාව මිසයිල් ගහුවට පස්සේ පාකිස්තානය කියනවා ඒගොල්ලන්ට ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධකම් නැහැ. ඉන්දියාව ගැහුවේ සාමාන්‍ය ජනතාව ඉන්න තැන්වල කියලා. පස්සේ හැබැයි ඩ්‍රෝන් වලින් ගත්ත වීඩියෝස් ඇවිල්ලා තිබ්බ ඒගොල්ලෝ හරියට අර ප්‍රිසිෂන් මිසයිල් එකෙන් හරි තැන හරි බිල්ඩින් එකට විතරක් ගහපුවා. සහ ඒ වගේම ඒ ගහපු මිසයිල් වලින් මැරිච්ච අය අතරේ කන්ෆර්ම් වෙච්ච ත්‍රස්තවාදී නායකයෝ ඉඳලා තියෙනවා. වාසිය හෙනට ෆේක් නිවුස් යනවා. මුලින් කිව්ව පාකිස්තානයේ ත්‍රස්තවාදී එක කිසිම සම්බන්ධකමක් නැහැ කියලා. හැබැයි අර මුලින් කියපු ටයල් එක ජාත්‍යන්තර මාධ්‍ය ඉස්සරහා පිළිගන්නවා පාකිස්තානයට ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා. අවුරුදු ගාණක් තිස්සේ තියනවලු. ඒ වගේම කිව්වා පාකිස්තානය විසින් ඉන්දියාවේ ජෙට් යානා 6-7ක් කුඩු කරා කියලා. ඒකේ ඒ කොහොමද තහවුරු කරගත්තේ කියලා අහනවා මේ මාධ්‍ය ජාත්‍යන්තර මාධ්‍ය. එතකොට මිනිහා කියනවා මන් දන්නේ මාත් තොරතුරු ගන්නේ සෝෂල් මීඩියා එකේ කියලා. ඒ කිව්ව වීඩියෝ එක ඒ කිව්ව නිවුස් ඔක්කොම පස්සේ බොරු කියලා ඔප්පෙලා තිබ්බා. ඒ කඩා වැටිච්ච දේවල් සුන්බුන්න ඒ ඔක්කොම පරණ යුද්ධයක ගත්ත ෆොටෝස් කියලා තහවුරු වෙලා තිබ්බා. කොහොම හරි මේ යුද්ධය දිගටම යනවා. මේ රටවල් දෙකම නියුක්ලියර් පවර් යූස් කරන රටවල් දෙක. එක නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකකට වැදුණා කියන්නේ මේ අහක ඉන්න අපිත් ඉවරයි. යුද්ධය යනවා දිගටම. ඩ්‍රෝන් ඇටැක් කරනවා, මිසයිල් වලින් ගහනවා රෂ්‍යා යුක්‍රේන් වල වගේ. මේ තමයි අලුතෙන් යුද්ධ වෙන හැටි. අප කොල්ලේ යවුවා නම් මේක සතියෙන් ඉවරයි කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉන්දියාවේ තිබ්බ ඩිෆෙන්ස් සිස්ටම් එක සුපිරි කියලා මේකෙන් තහවුරු වුණා. ඒ වගේ ෆුටේජ් වල ඒ වගේ අර එලියට ආපු වීඩියෝස් වල තියෙන ඒවා දැක්කහම පිස්සු හැදෙනවා ඇත්තට. කොහොමද මෙච්චර ඩිෆෙන්ස් සිස්ටම් එකක් සාමාන්‍ය ජනතාව රැකගෙන කරගත්තේ කියන එක ඇත්තටම පුදුම හිතන දෙයක්. පාකිස්තානයේ බැක තමයි චීනි. මේක නවත්තනව වෙනුවට චීනි මොකද කරේ දන්නවද? චීනය ගිහිල්ලා පාකිස්තානයට දෙනවා ආධාර. මිසයිල් දෙනවා. හැබැයි හොඳම වැඩේ කියන්නේ චීනෙන් දීපු මේ මිසයිල් අර චීනි හැදුවා කියනවා වගේ භාගයට භාගයක් පත්තු වෙන්නව නැතුව බිමට වැහලා තිබිලා ෆොටෝස් දාලා තිබ්බා ඉන්දියාවේ. ඒවා පත්තු වෙලත් නැහැ. ටාගට් එකට ගිහිල්ලා තියා කෙලින්ම ආයි පුස් වෙඩිම තමයි. ඔය මාතෘකාවත් එක තව දෙයක් වුණා. ඒ මොකද්ද දන්නවද? ඉන්දියාවේ හදපු ආයුධ සුපිරි විදිහට ප්‍රොමෝට් වෙන්න ගත්තා. මේ ආකාශ් කියන මිසයිල් එක ඊළඟට ඒ රටේ හදපු හෝම්මේඩ් ඩ්‍රෝන්ස්, මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් ඒ ඔක්කොම සුපිරිට වැඩ කරනවා කියලා මුළු ලෝකෙටම ඔප්පුවා. බැටල් ටෙස්ට් කරපු වෙපන් එකක් කියන්නේ ආයි සුපිරිම ගැරන්ටි එකක් තියෙන වෙපන් එකක්. ඒකට මාකට් එක හොයන එක කිසිම ගේමක් නැහැ. ඉස්සරහට අනිවාර්යෙන් ඉන්දියාව ආයුධ නිෂ්පාදනය කරන්න පටන් ගනී. ජාත්‍යන්තර මාකට් එකට. ඒගොල්ලෝ දැන්ටම සුළු වශයෙන් කරනවා. ඉස්සරහට ඒ අගය අනිවාර්යෙන්ම වැඩි වෙනවා. සති 3කට පස්සේ සටන් විරාමයක් එනවා කොහොම හරි.
ඔතෙන්ට එනවා අපේ ට්‍රම්පච්චි. ට්‍රම්පච්චි ඇවිල්ලා කියනවා එයාළු මේ සටන් විරාමයේ අරන් දුන්නේ. මේ අර හත්ත කෙලවරේ ඇමරිකාවේ ඉන්න එක ඇවිල්ලා කියනවා ඌන සටන් විරාමයේ අරන් දුන්නේ. හැබැයි මෙහෙමයි. කවුරුවත් නිල වශයෙන් පණිවිඩයක් දෙන්න කලින් මේ යකා ට්විටර් පණිවිඩයක් දාලා තිබ්බා. මෙන්න යුද්ධ ඉවරයි. සටන් විරාමයක් කරන් දුන්නා. ඔන්න ඔහොම කියලා. කිසිම නිල පණිවිඩයක් එන්න කලින්. ඒ කියන්නේ අනිවාර්යෙන් ට්‍රම්පච්චි තිරේ පිටිපස්සේ ගේම් එකක් මොකක් හරි දීලා තියෙනවා. හැබැයි ඒ ගේම් එක දීලා තියෙන්නේ පාකිස්තානෙත් එක්ක. ඉන්දියාව මේක ගැන දන්නේ නැහැ. ට්‍රම්පච්චිගේ පණිවිඩය එද්දී ඉන්දියාවත් ෆුල් හොල්ම. යකෝ යුද්ධය ඉවරද? කොහොම හරි. අපිට ඉස්සරහට දැනගන්න හම්බෙයි මෙයා ගහපු ඩීල් එක මොකක්ද කියලා පාකිස්තානෙත් එක්ක. කොහොම හරි. දැන් සටන් විරාමයක් යනවා. මේ සටන් විරාමයට කලින් අර මිසයිල්ල ගහපු මිෂන් එකට කියන්නේ සින්දූර්. සින්දූර් පාර්ට් 2 එකක් එනවා කෙල මිෂන් එකට. මේ කෙල මිෂන් එකේදී කරන්නේ අර 26 දෙනා මරපු TRF කියන ගෲප් එක හන්ට් ඩවුන් කරන්න. මේගොල්ලන්ව අල්ලගෙන 3ක් එතනම මරනවා. පැනලා ගිහපු කට්ටිය අල්ලගෙන. TRF එකේ චීෆ් ඇතුළුව තමයි මරන්නේ. 4 දෙනෙක් තව පැනලා ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලන් අල්ලන්න මිෂන් එක තාම කන්ටිනියු යනවා. සටන් විරාමකින් පස්සේ මොකද වෙන්නේ? යුද්ධ ඉවරද? අපේ සටන් විරාම මතකද? සමහරුන්ට අමතකත් ඇති. LTT අය හංගල තිබ්බ ආයුධ ආය රැස් කරගත්ත. විසිරිලා තිබ්බ හමුදාව ආය එකතු කරගෙන අපේ කොල්ලන්ට ආය ගැහුවා සටන් විරාමයේ වැඩක් නැහැ කියන. සම්පූර්ණ බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි උනේ. ඒක අනිත් පැත්ත. මේකත් එහෙම වෙයිද? ඉන්දියාව කියලා තියෙනවා ඊළඟ UN මීටින් එකේ සාක්ෂි සහිතව PRF ත්‍රස්තවාදී කණ්ඩායම සහ පාකිස්තානය අතර තියෙන සම්බන්ධකම් ඔප්පු කරනවා කියලා. ත්‍රස්තවාදීන් රකින්න රටකට එනට සම්බාධක දාන්න පුළුවන්. ණය ගන්න බැරි වුණා. මෙඩිසින්, ෆුඩ්, ඔයිල්, ට්‍රේඩ් එන සම්බාධක කොටයක් දාන්න පුළුවන් මේ UN එකට. UN එක සම්බාධකස්සේ රටක් ලෝකෙන් අයිසොලේට් වෙලා පවතින්න වෙන ගොඩක් අමාරුයි. මීට අමතරව මෝදි ලොක්කා අව අලුතෙන් නීති එහෙම නැත්නම් පොලිසිස් දෙකක් හඳුන්වලා දෙනවා ෆලෝ කරන්න ඉන්දියාවට. ආයේ ඇටැක් එකක් ආවොත් පාකිස්තානේ නෙමෙයි ඕන එකකින් ඉන්දියාව කැමති වෙලාවක කැමති විදිහට ලිමිට් නැතුව ඒකට රිටර්න් එක දෙනවා කියලා තියෙනවා. මේ මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ ආයි මොකක් හරි ඇටැක් එකක් ආව මිනිහා නියුක්ලියර් ඔප්ෂන් එකකට යන්න හෙසිටේට් වෙන්නේ නැහැ කියලා. ආයි ගැහුවා කියන්නේ ඒ ගහන එක අන්තිම පාර වෙයි කියලා තමයි කියන්නේ. දෙවෙනි එක තමයි ත්‍රස්තවාදීන්ට හා ත්‍රස්තවාදීන් බැක් කරන කිසිම කෙනෙක්ට සමාවක් නැහැ. මේ කියන්නේ ත්‍රස්තවාදීන්ට සපෝට් කරපු හැම රටක් ඉන්දියාවේ හතුරු විදිහට සලකනවා. මේ යුද්ධයේදී පාකිස්තානය වෙනුවෙන් තුර්කිය, චීනය වගේ රටවල් තමන්ගේ සහයෝගය පළ කරලා තිබ්බා. අද වෙනකොට ඉන්දියාව ඇතුළෙන් ලොකු විරෝධයක් එනවා මේ රටවල් දෙක ගැන. සහ අනිකුත් හැම පාර්ශවයක් මේ ත්‍රස්තවාදී එහෙම නැත්නම් මේ යුද්ධේ අනිත් පැත්ත ගත්ත අයට එන විශාල ඉන්දියා විරෝධයක් ඇවිල්ලා තියෙනවා. මේ යුද්ධේ පටන් ගන්න කලින් කරපු අර චෙනාබ් ගඟ වහලා ඉන්දු ජල ගිවිසුම අහෝසි කරලා කරපු වැඩේ තාම එහෙම. මෝදි ලොක්ක කියලා තියෙනවා පාකිස්තානයේ ඇතුළේ ඉන්න ත්‍රස්තවාදී ගැන සම්පූර්ණ පියවරක් ගන්නකම් මේ වතුර අරින්නේ නැහැ කියලා. බලමු මොකද වෙන්නේ කියලා. ඉන්දියාවට ඇති වෙලා ඉන්නේ මේ පාකිස්තානයේ ත්‍රස්තවාදී ආරක්ෂා කරන ප්‍රතිපත්තිය ගැන. ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි බලමු.